අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොතේ 11 වන පරිච්ඡේදයේ 24 වන පදයේ සිට 31 වන පදය දක්වා. කෙනෙක් අතමිට දිගහැර දෙතත් පෝසත් වෙති. තව කෙනෙක් දැඩි මසුරු කමින් දෙතත් දිලිඳු වෙති. ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහිය. අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති. අනුන්ට නොදී ධාන්‍ය රැස් කරන්නාට සෙනග සාප කරනු ඇත. එහෙත් එය විකුණන්නාහට ආසිරි ලැබෙනු ඇත. යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි. එහෙත් නපුර සොයන්නා නපුරම ලබයි. වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වියලි කොළයක් මෙන් වැටෙයි. එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීක වෙයි. සිය පවුල අවුල් කරන්නාට හුලං බොන්න වෙයි. මෝඩයා පැනවතා හට වාලෙකු වනු ඇත. ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පලදරයි. එහෙත් සැහැසි අයට එය නැති වී යයි. බලන්න, ධර්මිෂ්ඨයා මෙලොවදී හොඳ ප්‍රතිඵල ලබයි. ඊට කොතරම් වැඩියෙන් දුෂ්ටයා හා පාපිෂ්ඨයා දුර්විපාක නොලබද්ද. ත්‍යාගශීලීකම අලුත් කිරීම. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ වින් කොලියර් විසිනි. වෛද්‍ය විද්‍යාලයේ ඇල්බර්ට් අයින්ස්ටයින් ශාලාව පිරී තිබුණා. සිසුහු අවුරුදු 90ක් වන රූත් ගොටෙස්මන් කතා කරන විට ඉතා උවමනාවෙන් අසා සිටියා. ඇය අවසානයේදී පැවසුවේ ඔවුන්ගේ අධ්‍යාපනය නොමිලේ කරගෙන යාම සඳහා ඇය ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන බවයි. සිසුහු මුව අයාගෙන ඔල්වරසන් දුන්නා. මෙය වෛද්‍ය විද්‍යාලයකට ලැබුණු වැඩිම පරිත්‍යාගය වනවා. එහෙත් පසුව පැවති සම්මුඛ පරීක්ෂණවලදී ඇය පැවසුවේ ත්‍යාගය ලැබූ තැනැත්තා ගොටෙස්මන් බව ඔබට සිතෙන්නේ නැති කියයි. ඒ මුදල් දීමට හැකිවීම ගැන ඇයට ප්‍රීතිය, සන්තෘෂ්ටිය හා ගෞරවය ලැබුණු නිසයි. හිතෝපදේශ පවසන්නේ ත්‍යාගශීලීත්වය ක්‍රියාත්මක වන්නේ මෙසේය කියාය. නිදහසේ දෙන අය හිඟකමට පත්වෙනවා වෙනුවට බලාපොරොත්තු නොවන ආශිර්වාද ලබන්නෝය. අන් අයට අපි අපගේ දෑත් විවර කරන විට අඩුවෙන් නොව වැඩියෙන් අපට ලැබෙන්නේය. දේව වචනේ සඳහන් වන්නේ ත්‍යාගශීලී වන්න. එවිට ඔබ පොහොසතෙක් වන්නෙහිය කියාය. අපට ඇති දෙය තදින් අල්ලා ගැනීමට අපි පෙළඹෙනවා. ඒ අප වංචාවට අසුවේය කියා හෝ සියල්ල නැතිවේය යන බිය හෝ නිසා විය හැකි. දෙවියන් වහන්සේගේ ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ වෙනස් ලෙසකටයි. ජේසුස් වහන්සේ තවත් පියවරක් ඉදිරියට යමින් ලැබීමට වඩා දීම භාග්‍යවන්තයයි කීසේක. අවශ්‍යතාවයෙන් සිටින අය වෙනුවෙන් අපගේ ජීවිත සහ සම්පත් වලින් ත්‍යාගශීලී වන්නට අපට පුළුවන්. ඒට ප්‍රතිචාර වශයෙන් අවසානයේ අපිත් ලබා ගන්නා බව අපට දකින්න පුළුවන්. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සැමට බහුලව තිබේ. අපි යාඥා කරමු. ආදරණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේ මෙන් ත්‍යාගශීලී වන්නත්, මට අවශ්‍ය සෑම දෙයක්ම තිබේ යයි අදහන්නත් මට උපකාර කළ මැනව. ආමේන්. අන් අයට දීම ඔබට ආශිර්වාදයක් වූයේ කෙසේද? දෙවියන් වහන්සේ ඔබට වඩා ත්‍යාගශීලී වන්න යයි පවසන්නේ කොහේදීද?
ඔබට වඩාත් පහසුවෙන් අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම වලට දිනපතා සවන් දීමට හෝ දිනපතා එය කියවීමට අපගේ මොබයිල් ඇප් එක ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගත හැක. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් මගින් Google Play Store හෝ Apple App Store වෙත පිවිස ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.